ඔයාලා ඉන්නේ අද අපිත් එක්ක එකතුලා අපේ දෙවැනි පොඩ්කාස්ට් සීරීස් එකත් එක්ක අද අපි අලුත් සමාජිකයෙක් එක්කන් ආවා තිසල් අරුණේ අපේ සීඩබ්ල්යු හායි තිසල් අයියා අපි මුලින් පටන් ගන්න යන්නේ මේක ඇත්තටම කිව්වොත් එහෙම කඩින් එපිසෝඩ් එකට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. ඒ කියන්නේ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන්න තියෙන ඒරියා එකක් ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ERP. ඒකට එක්ස්පර්ට් කෙනෙක් තමයි මේ ඉන්නේ. එතකොට බලමු ඉස්සරහට කොහොමද ERP එකත් එක්ක ඕගොල්ලන්ට කස්ටම් සොලියුෂන්ස් ඒ වගේම IT වගේම AI දේවල් කොහොමද එකතු කරගන්නේ කියලා තිසලයි අපිට කියලා දෙයි. මුලින්ම මම අහන්න කැමති කලේ අපි සාමාන්‍යයෙන් ERP එකක් කියන දේ ගොඩක් අය දැනගෙන හිටියට ERP කියන නම ඒක මොකක්ද කියලා අර ටික දෙනයි දන්නේ. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඊට කලින් අපි මුලින්ම ERP කියන්නේ මොකක්ද කියලා සරලව පොඩි ඉදිරිපත් පොඩක් කියලා හිටියොත්. මෙහෙමයි. දැන් ERP එකක් කියලා ගත්තොත් සරලව කියවුවොත් මෙහෙමයි. ගොඩක් අය බිස්නස් කරනවා. එතකොට බිස්නස් එකක් දැන් හිතමුකෝ පොඩියට කඩයක් පටන් ගත්තා කියලා. එතකොට මේ කඩේ මොනවා හරි මැනුෆැක්චර් කරන දෙයක් ඒගොල්ලෝ මුලින් විකුණනවා buy and sell. ඕක ටික ටික ඒගොල්ලෝ දියුණු වෙනවත් එක්කම මැනුෆැක්චර් ෆැසිලිටි යනවා. මොහොම ඩිපාර්ට්මන්ට්ස් ගොඩක් හැදෙනවා. සේල්ස් කොහොම. එතකොට මේ ඩිපාර්ට්මන්ට් හැම එකක්ම එකක් විදිහට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ සේල්ස් එකෙන් එන කොටේෂන් ඇතුළට එන්න ඕනේ. ඊට පස්සේ කොටේෂන් පාස් වුණා ඉන්වොයිස් එකක් ගිහිල්ලා ඊට පස්සේ ස්ටෝර්ස් එකට බඩු යන්න ඕනේ. මේ හැම එකම එක ස්ට්‍රීම් ලයින් විදිහට වැඩ කරන්න ඕනේ. මෙන්න මේ මුළු බිස්නස් එකම සම්පූර්ණයෙන්ම එක සොෆ්ට්වෙයාර් එකකින් ස්ට්‍රීම් ලයින් කරන එක තමයි ඇත්තටම ERP එකක් කියන්නේ. කියන්නේ සරලව කිව්වොත් මොන වගේ يعني තනි වචනකින් කිව්වොත් මොකක් හරි process එකක් කියන එක තවත් සරල කරමු. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඒ කියන්නේ ERP එකක් කියන්නේ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවා කම්පැනියක් ඇතුලේ ඒගොල්ලොන්ගේ තියෙන සියලුම වැඩ කටයුතු එකට එකක් සම්බන්ධ කරලා කරගන්න. එතකොට ඒකට තව එක්කෙනෙක් කරන වැඩක් ආයේ තව සිස්ටම් එකකටවත් වෙන තැනකවත් ඩබල් කරන්න දෙයක් නැහැ. එයා ඒකේ සිස්ටම් එකට මොකක් හරි එන්ටර් කළාද ඒක මුළු ඩිපාර්ට්මන්ට් ඔක්කොම අයට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් එකක් ඇතුව ඒක වැඩ කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ මං අයියා ඔය කියපු උත්තරෙම මට තව ප්‍රශ්නයක් අහන්න හිතුණා. එතකොට අපිට ERP කියන එක මොන වගේ ඒරියාස් වලද අපිට යොදා ගන්න පුළුවන්? يعني හැම ඒරියා එකක්මද දැන් හැම ඒරියාවම කියන්නේ IT නම් IT. එතකොට පොඩි ඔය ස්වයං රැකියා කරන කට්ටියට ඒ වගේ කට්ටිය වෙනම. එතකොට ඒ වගේ තව ERP කියන එක මේ මූලිකව යොදා ගන්න පුළුවන් ඒරියාස් ටික මොනවද කියලා නිකන් අපි නිකන් කියාගෙන ගියොත්. ඔව් මම ERP එක කොටස් දෙකකට කඩලා කියනවා ස්වයං රැකියා කිව්වා හින්දා. දැන් ERP එකක් කියන්නේ ඇත්තටම කම්පැනි එක මේන් බිස්නස් එක කරන සපෝට් සර්විස් එකක් තමයි ERP එකෙන් කරන්නේ. එතකොට ERP එකෙන් කරන්නේ ඒකේ පර්ෆෝමන්ස් වැඩි කරන්න, එෆිෂන්සි වැඩි කරන්න සහ ස්ටාෆ් එක පොඩ්ඩක් රිලැක්ස් එකේ තියලා හැම කෙනාටම ඩීටේල් ඉන්ෆෝමේෂන් අවේලබල් කරන දෙයක්. එතෙන්දී දැන් මේක ERP එක මොඩියුල් වලට කඩන්න පුළුවන්. එතකොට එකක් සේල්ස් මොඩියුල් එක, ඉන්වෙන්ටරි මොඩියුල් එක ඔහොම කඩාගෙන යන්න පුළුවන් ෆයිනෑන්ස් ඔහොම. එතකොට ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට ස්වයං රැකියාව ඇතුළේදී එයාගේ ඩිපාර්ට්මන්ට් ගොඩක් කියලා නැහැ. එතකොට එයා කීප දෙනෙක් වැඩ කරනවා එයා යටතේ. එතකොට ගොඩක් වෙලාවට සල්ලි පැත්ත බලන්නේ යාමයි. ඒ වගේ තැනකදී එයාට සේල්ස් මොඩියුල් එකක් ඒ වගේ එක පාර්ට් එකක් විතරක් යූස් කරන්න පුළුවන්. එතකොට ඒක ERP එකක්ම නෙවෙයි ඒක මොඩියුල් එකක් විතරයි එයා පාවිච්චි කරන්නේ. සමහරවිට පොඩි පොස් සිස්ටම් එකක් ඒ වගේ වෙන්නත් පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා සාමාන්‍යයෙන් මධ්‍යම පරිමාණය ඉඳන් විශාල පරිමාණ වෙනකම් බිස්නස් වල ඒගොල්ලෝගේ ඩිපාර්ට්මන්ට් ගොඩක් තියෙනවා. ගොඩක් අය වැඩ කරනවා. එතකොට හැමෝම බලා ගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක ඒගොල්ලෝගේ කොස්ට් එක ඒ කියන්නේ මිනිස්සු ලව්වා මිනිස්සුන්ව තව හොයිට් කවුන්ට් වැඩි කර කර බලා ගන්නට වඩා ERP සොලියුෂන් එකක් දැම්මම ඒගොල්ලන්ට පුළුවන් අර හැම දෙයක්ම ස්ට්‍රීම්ලයින් කරලා එක පොයින්ට් එකකින් මොනිටර් කරලා හැමදේම කරගන්න. ඒ වගේ තමයි ඒක යූස් කරන්නේ. කියන්නේ කම්පැනි සයිස් එක අනුව ඩිපාර්ට්මන්ට් ප්‍රමාණය අනුව බිස්නස් එක අනුව ERP එක වෙනස් වෙනවා. හැබැයි ඔයාලුවත් මේ බිස්නස් රේන්ජ් එකට කොහොමද මේකට කොහොමද කියලා සාමාන්‍යයෙන් එයාර්ලයින් සර්විස් එකක ඉඳන් ඕනම දෙයකට ERP සොලියුෂන් එකක් අවශ්‍යයි. ඒක සාමාන්‍යයෙන් ඔය මධ්‍යම පරිමාණ ඉඳන් විශාල පරිමාණය දක්වා ඕන එකකට.
එතකොට අයියේ ERP එකක් කිව්වම ඒක අපිට කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. يعني දැන් අයියේ කියන්නේ මොඩියුල් එකක් තියෙන දැන් ඒ කියන්නේ සාමාන්‍ය පොඩි පරිමාණයේ ව්‍යාපාර කරන යන අයට පොස් සිස්ටම් එකක් විදිහට ERP එක මොඩියුල් එකක් විදිහට ගන්න පුළුවන් කියලා. එතකොට ඒකෙන් කියන්නේ ERP එක කස්ටමයිස් කරන්න පුළුවන් කියන එකද? ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඕගොල්ලෝ ERP එක ගන්න වෙන්ඩ මත. ඒ කියන්නේ ERP එක ප්‍රොවයිඩ් කරන ඕගොල්ලෝ කවුරු හරි ගිහිල්ලා ඒ සේවාව සපයන සේවාව සපයන එක්කෙනාගේ මේ සොෆ්ට්වෙයාර් එක අනුව තමයි වෙන්නේ. ඒතකොට සමහර අය ඕක ඒගොල්ලෝගේ තියෙන ප්‍රොඩක්ට් එකක්ම දෙනවා. එතකොට ඒක කස්ටමයිස් කියලා නෑ. ඒකේ ඔප්ෂන් ඕගොල්ලෝ පාවිච්චි කරන ඒවාක් තියෙනවා, නොකරන ඒවාක් තියෙනවා. සමහරලාට සේල්ස් මොඩියුල් එකයි ඉන්වෙන්ටරි ෆයිනන්ස් ඔක්කොම එකට තියෙනවා. ඔයාලට ඕන වෙන්නේ සේල්ස් එක විතරයි. ඒත් අරක ගන්න වෙනවා. ඒ සමහර තියෙනවා ඔයාට අවශ්‍ය එක විතරක් ගන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ වැඩිපුර දේවල් තියෙන්න පුළුවන් සහ අඩුවෙන් තියෙන්න පුළුවන්. ඒක අනුව ඔයාලට මැනේජ් කරගන්න වෙනවා. එතකොට කස්ටමයිස් කරනවා කියන්නේ ඇත්තටම ඔයාගේ බිස්නස් එකට හරියන්න ඔයාගේ බිස්නස් එකේ දැන් සොෆ්ට්වෙයාර් එකට විදිහට බිස්නස් එක දුවනවා නෙවෙයිනේ බිස්නස් එකේ විදිහට සොෆ්ට්වෙයාර් එක දුවලා ඒක හරියට බිස්නස් එක ස්ට්‍රීම්ලයින් කරන්න ඕනේ. ඒකින්ද බිස්නස් එකට අදාළ විදිහට ඒ අවශ්‍ය ප්‍රමාණයට කස්ටමර් එම්ප්ලොයිස්ලාගේ ඔළුවට බරක් නොවෙන්න ඒ සොලියුෂන් එක දෙන එක තමයි කස්ටමයිස් කියන්නේ. ඒක සමහර වෙන්ඩර්ස්ලා කරනවා. හැබැයි ERP වලට දැන් ගොඩක් කියන්නේ ෆික්ස් ප්‍රොඩක්ට් එකක් තමයි ERP කියලා යන්නේ. ERP කියන්නේ එතකොට අයියේ දැන් ERP දැන් අයියා පටන් අරන් ඉන්නේ නැත්තේ අයියාගේ ස්ටඩීස් උත් එක්කනේ අයියා ERP වලට ජොයින් වුනේ. එතකොට ERP කියන දේ සාමාන්‍ය කට්ටියට ඉගෙන ගන්න තියා අමාරුයි කියන සමහර අය ඒ පැත්තට යන්න කැමති නැහැ. මොකද ERP හරි කියන්නේ මොනවද අපි කියන්න පුළුවන් ඒක ටිකක් අමාරුයි වගේ හදන්න. දැන් මම උනත් ERP කරලා තිබ්බට ඒක අර එකපාරට ඔලුවට යන්නේ නැහැ. එතකොට ERP ගැන ඉගෙන ගන්න කෙනෙක්ට හරි ERP ගැන හොයන්න කැමති කෙනෙක්ට හරි ERP ගැන ඉගෙනගෙන බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඉන්න කෙනෙක්ට හරි අයියට පුළුවන් අයියා කොහොමද දෙන්නේ කියන්නේ අර උපදෙසක් දෙන්න තියෙනවා අයියා මොකද කියන්නේ ස්ටාර්ට්අප් එකක විදිහට අපි කොහොමද පටන් ගන්න ඕනේ ERP ඉගෙන ගන්නවා නම් හරි ERP ගැන දැන ගන්නවා නම් හරි ERP බිස්නස් එකකට ජොයින් කරගන්නේ කොහොමද කියන එක ගැන මෙහෙම ERP එකක් කරන්න කලින් මොකක් හරි බිස්නස් එකක් ගන්න ඕනේ. කියන්නේ බිස්නස් එකක් කේස් ස්ටඩි එකකට අරගෙන ඒකට ෆ්‍රී හරි කමන්නේ ඒගොල්ලෝ එක කතා කරලා ඒගොල්ලෝගේ මුළු බිස්නස් එකම go through කරන්න ඕනේ. ඒකට ඒගොල්ලෝගේ process එක මුල ඉඳන් අගට මොකක්ද ඒගොල්ලෝ කොහොමද කරන්නේ? මුල පටන් ගන්න තැන මොකක්ද ඔය හැම එකක්ම ෆ්ලෝ chart එකක් විදියට අඩුම ගානේ හදාගෙන ඒ process එක මුලින් හදා ගන්න ඕනේ. මේ process එක ඊට පස්සේ කොටස් වලට ඔයගොල්ලන්ට කඩා ගන්න ඕනේ. ඒ කියන්නේ කේක් එකක් වුණත් එක පාර කන්න බෑනේ කෑලි කපන්න. ඒතකොට කොටස් වලට කඩා ගත්තට පස්සේ හරි ලේසි. මොකද කොටස් වලට කඩාගත්තට පස්සේ ඒක තමයි මොඩියුල් එකක් කියන්නේ අතන. ඉතින් මොඩියුල් එක ඊට පස්සේ අපිට agile base හරි waterfall හරි ඕන විදිහකට ඒක ඩිවෙලොපර්ගේ මෙතඩ් එක අනුව ඒ රික්වයර්මන්ට් ටික සොෆ්ට්වෙයාර් එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. එකම දේ ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ මුළු බිස්නස් එකම process එක හදාගත්තට පස්සේ ඒ process එක එකින් එක මොඩියුල් එක කනෙක්ට් වෙන්නේ කොතනින්ද කනෙක්ට් වෙන්න ඕනේ නැත්තේ කොතනින්ද සහ එක එක්කෙනාට ඇක්සස් අවශ්‍ය වෙන්නේ කොහොමද කියන එක පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් අයියා හිතන්නකෝ සිලෝන් එක්ස් එකෙත් අපි මේ වෙද්දි ERP solutions දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගැන පොඩි සඳහනක් කරමු. ඔව් මේ වෙනකොට අපි ඇත්තටම දැන් ලංකාවට වඩා ඇත්තන අපි අර පොඩ්ඩක් අනිත් පැත්ත සිද්ධ වෙච්ච දෙයක් වුණේ. කියන්නේ අපි පිටරට ඒවා අපේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක්ම පිටරට ඉන්න හින්දා එහෙන් පටන් අරන් ලංකාවට අවුට්සෝස් කරලා මෙහි කරලා දැන් ලංකාවේ ස්ටාර්ට් කරපු ගන්න තියෙන අපි සේල්ස්. එතකොට අපි දැන් USA කැනඩා වල ඇත්තටම ඔල්රෙඩි දීලා තියෙනවා softwares ERP solutions කීපයක්ම. ඕකෙන් කැනඩා වල ගත්තහම කැනඩා වල මැනුෆැක්චරින්ග්ම දීලා තියෙනවා අපි 4කට වඩා. එතකොට ඒවා එක්ක බලනකොට ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කම තමයි අපි දැන් ලංකාවට සොලියුෂන්ස් දෙන්න යන්නේ. හැබැයි මෙතන අපේ ස්ට්‍රෝං හෝල්ඩ් එක උනේ දැන් අපි කැනඩා USA ගිහාම ඒගොල්ලොන්ගේ ඕන තරම් මෙහි අහන බ්‍රෑන්ඩ් නේමුත් තියෙනවා ERP වල. ඒ ERP හරි ස්ටේබලයිස් කරගෙන ඒවා වෙනම මාකට් එකක් ඒගොල්ලොම මේ ඒකේ මොනොපොලි එකක් වගේ හදලා එහෙම තියෙනවා. ඒකට ඒ තැන්වලදී අපිට ගිහිල්ලා අපේ නම කියලා software එකක් ගන්න බෑ. ඒ කියන්නේ බිස්නස් එකක් ගන්න බෑ. එතෙන්දී අපි ඇත්තටම ප්‍රශ්න හොයන් ගිහිල්ලා ඒ කියන්නේ ප්‍රශ්න තියෙන කම්පැනි හොයන් ගිහිල්ලා අපිට හම්බුනේ මේවර ෆික්ස් ප්‍රොඩක්ට් හින්දා මේවා කස්ටමයිසේෂන් වලට කරන්න ගියාම ගොඩක් ඩිලේස් වෙනවා. කොස්ට් එක වැඩි. ඕවත් එක්ක එක එක ඉන්ඩස්ට්‍රීස් තිබ්බා
ඒගොල්ලොන්ට අවශ්‍යයි කස්ටම්ම සොලූෂන් එකක්. ඒ කියන්නේ සමහර ඔප්ෂන් ඒ කියන්නේ අඩු කරලා සමහරලාට එම්ප්ලොයිස්ලා ERP එක වැඩ කරන්න කැමති නැහැ too many options. අන්න ඒ වගේ කස්ටම් රික්වයර්මන්ට් තියෙන කම්පැනිස් හම්බුණා. එතකොට මේ කම්පැනිස් වල තමයි අපි මේන්ලි ක්‍රියේට් කළේ. ඒකත් එක්ක අපිට තේරුණා ඇත්තටම ERP එකක් වෙන්න ඕනේ ප්‍රොඩක්ට් එකක් නෙමෙයි මේක සර්විස් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කස්ටමර්ට අවශ්‍ය දේ තමයි අපි දෙන්න ඕනේ. නැතුව අපි ප්‍රොඩක්ට් එකක් හදාගෙන මේක මෙතෙන්ට දාලා ඒක ට්‍රේන් කරොත් ඇත්තටම කස්ටමර්ගේ බිස්නස් ප්‍රොසෙස් එකත් එක්ක මේක මැච් වෙන්නේ නැති වුණු ගමන් එම්ප්ලොයිස්ලා මාර විදිහට අමාරුවක වැටෙනවා. එතකොට ඒ කියන්නේ කොච්චර කළත් ඔක සොෆ්ට්වෙයාර් එක දෙන කෙනාවත් කවුරුත් නෙමෙයි එම්ප්ලොයි තමයි වැඩ කරන්නේ. එතකොට එම්ප්ලොයි අරකට එක්ක ඩිමෝටිවේට් වෙනවා. ඒකෙත් ඩබල් වර්ක් කරන්න වෙනවා. නැත්තම් ප්‍රොසෙස් එකට ගැලපෙන්නේ නැහැ වුණාම ප්‍රශ්න ගොඩයි. රිකන්සිලියේෂන් ඔය වගේ ගොඩක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ඇත්තටම මේ රටවල් වල තනිකරම කස්ටමයිස් සොලියුෂන්ස් වලට තමයි ගියේ. ඒකත් එක්ක තමයි දැන් අපි ලංකාවට ඉම්ප්ලිමන්ට් කරගෙන යන්නේ කස්ටමයිස් සොෆ්ට්වෙයාර් සොලියුෂන්ස්. එතකොට අපි මෙහි බිස්නස් එකකට ඇත්තටම ERP සොලියුෂන් එක දෙන්න කලින් බිස්නස් එක සම්පූර්ණයෙන් ඇනලයිස් කරලා අපිට හෙඩ් කවුන්ට් අඩු කරන්න පුළුවන් නම් ඒ අඩු කරන්න පුළුවන් තැන් ඒ කියන්නේ ඒගොල්ලොම හෙඩ් කවුන්ට් අඩු කරනවා කියන්නේ මේ කාටවත් අස්සා නැති කරන එක නෙමෙයි. ඒගොල්ලෝ ඊට වඩා එෆිෂියන්සි විදිහට වැඩ කරන්න පුළුවන්. ඉස්සරහට ගන්න තියෙන රික්‍රූට්මන්ට් අඩු කරන්න පුළුවන් නම් මොකද ඇඩිෂනල් කොස්ට් එක ගන්න කම්පැනි එකට. අන්නේ හැමදේම ඇනලයිස් කරලා තමයි අපි සොලියුෂන් එකක් සජෙස්ට් කරන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ කස්ටමයිස් කියොත් හොඳයි කියලා. හරි. එතකොට අයියේ දැනට ගිහිලා තියෙන කියන්නේ දැනට අපිට හම්බෙලා තියෙන තොරතුරුත් එක්ක ඒතර ලංකාවේ ERP සිස්ටම් වල මොන වගේ මොඩියුල්ස් අපිට යූස් කරන්න පුළුවන්? ඒ කියන්නේ දැන් POS එකක් වගේ සිස්ටම් එකක් ඒ වගේ සිස්ටම්ස් ගන්න පුළුවන්ද? තව නැත්නම් මොනවද එම්ප්ලොයි මැනේජ්මන්ට් එකත් එක්ක ඒ වගේ තව මොඩියුල්ස් තියෙනවානේ කියන්නේ ඒක ERP එක ඇතුලේ මොඩියුල්ස් තියෙනවා කියලා. එතකොට ඒ වගේ මොඩියුල්ස් වලින් මොන වගේ මොඩියුල්ස්ද හයිලයිට් වෙලා තියෙන්නේ ලංකාව ඇතුලේ ඩෙවලොප් කරන්න තියෙන ERP සිස්ටම්ස් වල? ලංකාවේ ගොඩක් වෙලාවට දැන් POS සිස්ටම්ස් නම් ඇත්තටම POS සිස්ටම් එකෙන් ගොඩක් ඒවා ERP වල තියෙන වෙනම අරගෙන ERP එකට වෙන ඒ කියන්නේ ERP සොලියුෂන් එක වෙන එකක් POS එක තව එකක්. ඒතකොට මේ POS එක මේකට API එකක් through connect කරලා එහෙම යන ඒවා තියෙන ගොඩක් ඒවා ලංකාවේ දැකලා තියෙනවා. හැබැයි ලංකාවේ ගොඩක්ම ප්‍රශ්න වෙලා තිබ්බේ ෆයිනෑන්ස් පැත්තේ. ඒතකොට ෆයිනෑන්ස් මොඩියුල් එක හරියට කනෙක්ට් වෙලා නැහැ. නැත්නම් accounts department එකට අවශ්‍ය විදිහට ෆයිනෑන්ස් එකට අවශ්‍ය data ටික ඇවිල්ලා නැහැ. රිපෝටින් පැත්ත ඇවිල්ලා නැහැ. ඊට පස්සේ IRD එක ඉන්ලන්ඩ් රෙවෙනියු එක ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ සමහර ඉන්ඩස්ට්‍රි තියෙනවා. ඒවට වෙන වෙනම රිපෝට්ස් ඉල්ලනවා. එතකොට ඒවට අනුව ඉන්වෙන්ටරි ඊට පස්සේ සේල්ස් ඒ වගේ දේවල් හරියට දී ගන්න බෑ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ෆයිනෑන්ස් එක පැත්තෙන්. එතකොට අපේ මේ ස්ට්‍රීම් ලයින් කරන්න වෙච්ච දේවල් තමයි ලංකාවේ ඇත්තටම ෆයිනෑන්ස් මොඩියුල් එක. මොකද ෆයිනෑන්ස් මොඩියුල් එකට අනිත් මොඩියුල් හැම එකක්ම හරියට ඉන්ටර්කනෙක්ට් වෙලා අවශ්‍ය ඩබල් එන්ට්‍රි අවශ්‍ය ට්‍රාන්සැක්ෂන් ටික පාස් කරලා මේ accounts department එකත් එක්ක ඒක හරියට රන් වෙන්න අවස්ථාවක් තිබ්බා. ඒ වගේ ඒ මොඩියුල් එක තමයි මේන්ලි අපි දැක්ක දෙයක්. ඊට අමතරව තව HR මොඩියුලුත් තිබ්බා. මොකද ඒගොල්ලන්ට සමහර shift අර වෙනස් විදිහට යන shift තිබ්බා. ඒකට ඒවට කස්ටමයිස් කරගන්න අවශ්‍යතාවය ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. මේන්ලි මම දැක්කේ ෆයිනෑන්ස් එක තමයි. ඒකේ මේන් එක රීසන් එක මම කියන්නම් ඒක හේතුව වෙන්න. මොකද ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට ඇත්තටම IT සයිඩ් එකේ නොලෙජ් එකක් නැහැ. අර ඒ පැත්තේ ඩිවෙලොපර්ස්ලාට ඒක ඉන්ෆෝම් කරන්න. හැබැයි ඩිවෙලොපර්ස්ලාගේ පැත්තෙන් ඒගොල්ලන්ට ෆයිනෑන්ස් පැත්තේ නොලෙජ් එකක් නැහැ. මේක ඇබ්සෝබ් කරගන්න. ඒක දෙගොල්ලන්ට මේක වරදක් කියන්න බෑ. මොකද අරගොල්ලෝ ෆයිනෑන්ස් මේගොල්ලෝ IT. ඒකට ඔන්න ඔය ගැප් එක තමයි මේන් රීසන් එක විදිහට අපි දැක්කේ. අයියේ මම ඔතනින් තව ප්‍රශ්නයක් අහන්න කැමති. මේක ERP වලට සම්බන්ධද නැද්ද කියන්න මම හරියට දන්නෙත් නෑ. දැන් IT පැත්තේ ජොබ් එකක් කරන කෙනෙක්ට ෆයිනෑන්ස් පැත්තේ නොලෙජ් එකක් ඕනේද නැද්ද? අයියා හිතන්නේද? මම ඒක සරලව කියන්න. දැන් IT පැත්තේ කෙනෙක් ERP හැදුවා හෝ නැත මාසේ පඩියක් ගන්නවනේ. ජොබ් එකක් කරලා පඩියක් ගන්න. එතකොට මේ පඩිය මැනේජ් කරගන්න ෆයිනෑන්ස් දැනුමක් තියෙන්න බෑ. එතකොට මොන පුද්ගලයා හෝ ෆයිනෑන්ස් දැනුමක් තියෙන්න ඕනේ. එතනින් එහාට මෙතෙන්දි දැන් ERP සොලියුෂන් එකකදී යන්නේ සාමාන්‍ය ෆයිනෑන්ස් දැනුම නෙවෙයි. එතනින් එහාට ගිය නොලෙජ් එක. එතකොට ඒකත් මම හිතනවා කම්පැනි වගකීමක් ඩිවෙලොපර්ගේ ඉඳන් ඒ මුළු අවශ්‍ය ඩිපාර්ට්මන්ට් ඔක්කොටම මේ ෆයිනෑන්ස් නොලෙජ් එක දෙන එක. ඔව්.
හරි. එතකොට තව දෙයක් අහන්න කැමතියි ඒ විදිහටම. එතකොට දැන් සිලෝන් එක්ස් එක ඇතුලේ මම දකින එක විශේෂත්වය තමයි කියන්නේ මම කලින් එපිසෝඩ් එකෙත් ඒක අපි කතා වුණා. අර එක තැනකට කොටු වෙච්ච එම්ප්ලොයිස්ලා නෙමෙයි අපි ගොඩක් වෙලාවට ඉන්නේ. හැම පැත්තක් ගැනම නොලෙජ් එකක් තියෙන කට්ටිය. එතකොට සිලෝන් එක්ස් එකේ ඉන්න එම්ප්ලොයිස්ලාත් එක්ක ඒ ෆයිනෑන්ස් පැත්ත මැනේජ් කරද්දී අයියාට තියෙන එක්ස්පීරියන්ස් එක කියන්නේ අර මම දැන් කියන්නේ දැන් අලුතෙන් ඉන්න එම්ප්ලොයිස්ලාත් එක්ක ෆයිනෑන්ස් නොලෙජ් එක එයාලට දෙන විදිහ. එතකොට එයාලව ඒකත් එක්ක ග්‍රෝ කරගෙන යන විදිහ. දැන් ERP සොලියුෂන් ඩෙවලොප් කරනවා නම් අනිවාර්යයෙන්ම ඩෙවලොපර්ස්ලාටත් ඒ ගැන පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් කොහොමද සිලෝන් එක්ස් එක ඇතුළට අපි අරගන්නේ? කියන්නේ කොයි වගේ විදිහටද ට්‍රේන් කරන්නේ යාලව ඒත් එක්ක යන්න ඉස්සරහට අපි? ඒත් එක්ක යන්න කියන්නේ අපි මෙහෙමයි ප්‍රැක්ටිකල් සිනාරියෝස් අරගෙන තමයි ගොඩාක් වෙලාවට යන්නේ. ඒ කියන්නේ දැන් ෆයිනෑන්ස් සිස්ටම් එක තනි කර තිබ්බොත් ඒක ඇත්තටම එන්ට්‍රීස් කීපයයි තියෙන්නේ. ඒකට ෆයිනෑන්ස් සිස්ටම් එකට එන්ට්‍රීස් එම්ප්ලොයිස්ලාගේ පැත්තෙන් දානවා කියන්නේ මෙතන ERP එකක් නෙවෙයි. කියන්නේ තව කොහෙන් හරි අරගෙන දා ගන්නවා කියලා. ඔව්. ඒකට අනිත් මොඩියුල් වලින් පාස් වෙන්න ඕනේ. එතකොට මේ මොඩියුල් වයිස් දැන් මෙහෙම සේල්ස් මොඩියුල් එකක් හරි පොස් එකක් හරි ගහන්න ගියාම ඇත්තටම ඩෙවලොපර් එක ඒගොල්ලෝ දන්නවා. එතකොට අපි කරන්නේ මේ වගේ ප්‍රැක්ටිකල් සිනාරියෝ අරන් ඒකේ ඩබල් එන්ට්‍රි එකක් කියන්නේ මොකක්ද? ඒ ඩබල් එන්ට්‍රි එක කොහොමද පාස් වෙන්නේ? ඊට පස්සේ ෆයිනෑන්ස් වල රිපෝට් කියන්නේ P&L එකක්, බැලන්ස් ෂීට් එකක්. එතනින් එහාට ගියාම ඉක්විටි ස්ටේට්මන්ට් එකක්, ඊට අමතරව VAT රිපෝට්, SSC කොහොම ටැක්ස් වලට අදාළ ටික ඒක කැල්කියුලේෂන් වෙන්නේ කොහොමද? ඒ වගේ බේසික් නොලෙජ් එකක් දෙනවා. ඒකත් එක්ක ඒගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා ඇත්තටම කොහොමද මේක සිස්ටම් එකේ කියන්නේ මොකක් හරි එන්ට්‍රියක් එනවා නම් වෙන මොඩියුල් එකකින් හරි නැත්නම් ෆයිනෑන්ස් මොඩියුල් එකේම කවුරු හරි එන්ට්‍රියක් දානවා නම් හරි මේක කොහොමද මේ ඩේටාබේස් එකේ රෙකෝඩ් වෙන්න ඕනේ ඊට පස්සේ ඒකෙන් අපි ආයේ එළියට ගන්න කොහොමද රිපෝට්ස් වලට මැනිපියුලේට් කරලා ගන්න කොහොමද මේ පැත්තේ ඒගොල්ලන්ට බේසික් නොලෙජ් එකක් අපි ට්‍රේනින් සෙෂන්ස් වලින් දෙනවා. එතනින් එහාට ඒ නොලෙජ් එකත් එක්ක ඒගොල්ලෝ වැඩේ කරන්න ගත්තට පස්සේ අර ඒගොල්ලෝ ඒ කියන්නේ BA කෙනෙක්ට හරි ක්ලයන්ට් හරි මූව් වෙන එකත් එක්ක ඊටු එක්ස්පීරියන්ස් එක ගැදර් කරගන්නවා. එතනින් පස්සේ මම යන්න කැමති අය දැන් අපි හිතන්නකෝ දැන් අපි දන්න කියන කෙනෙක්ට සිලෝන් එක්ස් එක through ERP සිස්ටම් ඩෙවලොප් කරගන්න රික්වයර්මන්ට් එකක් තිබ්බොත් අපි කොහොමද සිලෝන් එක්ස් එකත් එක්ක කන්ටැක්ට් කරගන්නේ? ඒ කියන්නේ මුලින් ඒ කියන්නේ ප්‍රොසෙස් එක මොකක්ද ඒ ERP සිස්ටම් එක ඩෙවලොප් කරගන්න යන සිලෝන් එක්ස් එකේ ඇතුලේ අපි හිතන විදිහට? ඇත්තටම දැන් ඒගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ එක්කෝ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි නැත්නම් අපේ කලින් වගේ පොඩ්කාස්ට් එකේ අපේ හෙඩ් ඔෆ් සේල්ස් කතා කළා. ඉතින් ඒ කන්ටැක්ට් නම්බර් එකකට හරි කන්ටැක්ට් කරගන්න තියෙන අපිව. ඊට පස්සේ එතනින් එහාට අපේ ටීම් එකක් ඇවිල්ලා කොහොමද ERP එක කියන්නේ ඒගොල්ලෝ බජට් එකක් තියනවාද නැත්නම් ඒගොල්ලන්ට කොහොමද අවශ්‍යතාවය තියෙන්නේ ඒගොල්ලෝගේ බිස්නස් එකට ඇත්තටම මේ වෙලාවේ ERP එකක් අවශ්‍යද? ඒ ඔක්කොම ඇනලයිස් එක කරලා ඒගොල්ලන්ට අපි දෙන්න පුළුවන් හොඳම සොලියුෂන් එක දෙන්න. ඒතකොට ඒගොල්ලන්ට මොඩල් කීපයක් දෙයි. මොඩල් ඇතුලේ මොන මොන ෆන්ක්ෂන්ද ඕනේ, අනවශ්‍ය ෆන්ක්ෂන් තියෙනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ දැන් ඉල්ලනවා එකක්. හැබැයි ඒගොල්ලොන්ගේ බිස්නස් එකේ ඉස්සරහ ගැන කතා කරද්දී සමහර විට ඉස්සරහට මේ ඊට වඩා ලොකු ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. for example දැන් ඒගොල්ලෝ normal ERP එකක් කරමු කියලා කතා කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කතාවේදී ඒගොල්ලෝ ඉස්සරහා plans මොනවා හරි තියෙද්දී ඒගොල්ලෝ කියනවා අපිට එහෙම ඩිලිවරි කරන්න අපි කස්ටමර්ට ඇප් එකක් දෙන්න කැමතියි, වෙබ් එකකින් මෙහෙම දේවල් ගන්න කැමතියි. ඒකට ඕවත් ERP එකට කනෙක්ට් වෙන්න එපා. ඒකට ඕවට ප්‍රොවිෂන් තියලා එහෙම නැත්නම් ඊවට ගැළපෙන විදිහට ERP එක දැම්ම තියා අපි මේ ඒකේ ආකිටෙක්චර් එක හදා ගන්න ඕනේ. ඒකට ඒ ආකිටෙක්චර් එකත් එක්ක අපි ඒගොල්ලන්ට සොලියුෂන් එක දෙනවා. මෙන්න මෙහෙමයි ඕගොල්ලෝ අනාගතයේදී මේ ෆේස් වලදී මේ දේවල් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඕගොල්ලෝගේ බිස්නස් එකේ ඒ විදිහට ගියොත් එහෙම නැත්නම් ඕගොල්ලෝගේ වෙන ඔප්ෂන්ස් තියෙනවා නම් වෙන විදිහකට වෙනස් වෙනවා නම් මේ විදිහට යන්න පුළුවන් කියලා අපි සොලියුෂන් එක ඒගොල්ලන්ට දීලා ඒකත් එක්ක තමයි ඊළඟට අපි ඒගොල්ලෝගේ ප්‍රොසෙස් එක පටන් ගන්න. ඊට පස්සේ මම කතා කරන්න කැමතියි කියන්නේ දැන් ERP සම්බන්ධයෙන් කෙනෙක් දැනගන්නවා නම් අයියාගෙන් අපිට පුළුවන් ද ෆ්‍රී කන්සල්ටේෂන්ස් ගන්න එක්කෝ සිස්ටම් එක දැන් සිලෝන් එක්ස් එක ඇතුලේ ඩෙවලොප් කරගෙන යනකොට කන්සල්ටේෂන් පාර්ට් එකක් දෙන්න ඕනනේ ERP සම්බන්ධයෙන්. ඒ කන්සල්ටේෂන් පාර්ට් එක කොහොමද අපිට ගන්න ඔව් ඇත්තටම ඒ කියන්නේ මගෙන් විතරක් නෙමෙයි අපේ ඇත්තටම ටීම් එකේ හැමෝම දැනුවත් ERP කියන එක ගැන. ඉතින් ඒක හින්දා අපේ සේල්ස් ටීම් එකෙන් වුණත් මා වුණත් කන්ටැක්ට් කරගත්තොත් අපි ෆ්‍රී කන්සල්ට් කරනවා. ඒක ඉෂුව එකක් නැහැ. මොකද අපිට මේ කොහොමත් කන්සල්ටේෂන් එකක් කරන්න අපි අන්ඩර්ස්ටෑන්ඩ් එකක් තියාගන්න ඕනේ ඒගොල්ලෝගේ බිස්නස් එක මොන දේ කරන්න.
ඒක හින්දා ඒගොල්ලොන්ට ERP එකක් අවශ්‍යද නැද්ද ඒ හැමදේම අපි ෆ්‍රී කන්සල්ටේෂන් එකක් කරගන්න. හරි. එතකොට දැන් හිතන්නකෝ අයියලගාවට කරයි ක්ලයන්ට් කෙනෙක් ERP සිස්ටම් එකක් ඒ කියන්නේ ඩෙවලොප් කරගන්න යනවා. එතකොට ක්ලයන්ට්ගේ සයිඩ් එකෙනුත් එයා ගාව රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. අපිත් එක්ක කන්ටැක්ට් කරගද්දී මොන වගේ ඩීටේල්ස්ද දෙන්න ඕනේ. මොන වගේ දේවල් එක්කද සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට කනෙක්ෂන් එක තියාගෙන යන්න ඕනේ. එතකොට රෙස්පොන්සිබිලිටි එක යාගේ පැත්තෙත් තියෙනවා. අපේ පැත්තෙත් තියෙනවා. ඩෙවලොප් කරන අපේ සයිඩ් එකෙත් තියෙනවා. එතකොට එහෙම බැලුවාම රෙස්පොන්සිබිලිටිස් එයාලගෙන් ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන අපි ඩෙවලොපර් කෙනෙක් විදිහට බලාපොරොත්තු වෙන ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් ටීම් එක විදිහට බලාපොරොත්තු වෙන රික්වයර්මන්ට්ස් මොනවාද ක්ලයන්ට්ගේ සයිඩ් එකේ? මෙහෙමයි ක්ලයන්ට්ගේ ඉනිෂියල් එනකොට ඒගොල්ලොන්ගේ රෙස්පොන්සිබිලිටි කියන්නේ ඒගොල්ලෝ බිස්නස් එක හරියට දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාලට පුළුවන් ඒගොල්ලොන්ගේ බිස්නස් එකේ ඩිපාර්ට්මන්ට් එකෙන් එක එක්කෙනා හරි අරගෙන ඒ ඩිපාර්ට්මන්ට් එකේ හොඳ නැරුමක් තියෙන ටීම් එකක් හදාගන්න ERP එක සම්බන්ධයෙන් වැඩ කරන්න. එතකොට ඒගොල්ලෝ රෙස්පොන්සිබල් එක එක ඩිපාර්ට්මන්ට් එකේ එක එක පාර්ට් එකට. ඒක හින්දා එක්කෝ ඒ වගේ ටීම් එකක් හරි නැත්නම් එයා තනිකරම ඒකේ අයිඩියා එකක් ඇතුව එනවා නම් තමයි හොඳ. ඒක තමයි ඉනිෂියල් ස්ටේජ් එක. එතනින් එහාට ගියාම කොහොම කළත් each department wise ඒගොල්ලෝ ටීම් එකක් හදා ගන්න ඕනේ. එතකොට ඒ ටීම් එකේ මෙම්බර් කෙනෙක් තමයි රෙස්පොන්සිබල් ඒ ඩිපාර්ට්මන්ට් එකට එක එක ඩිපාර්ට්මන්ට් එකට මේක ඉම්ප්ලිමන්ට් කරන්න. සහ ඒවැ ප්‍රශ්න තියෙන දේවල් කොහොමද රික්වයර්මන්ට්ස් එන්න ඕනේ ඒවා ටික කියන්න. ඒකත් එක්ක හැම තිස්සෙම මේන් දේ තමා දැන් ERP එක දාන්නේ කම්පැනි එකේ ඕන හරි ඩිරෙක්ටර් කෙනෙක් ඩිරෙක්ටර් බෝඩ් එකට අවශ්‍යතාවයට හරි නැත්නම් එම්ප්ලොයිස් ලගේ බහුතරයේ කැමැත්තකට අවශ්‍යතාවයකට හරිනේ. ඒක හින්දා ඒකේ මුළු ඔෆිස් එකක් විදිහටම මේක මොකද ERP එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ මුළු කම්පැනි එකම කනෙක්ට් කරන දෙයක්. ඒතකොට මුළු කම්පැනි එකේම ස්ටාෆ් එක දැනුවත් කරලා තියන්න ඕනේ අපි ERP එක දාන්නේ ඇයි මේක මොකද්ද වෙන්න ඕනේ ඕගොල්ලෝගේ ජීවිතේ කොහොමද මේකෙන්ද පහසු වෙන්නේ කියන එක ඒගොල්ලන්ට අයිඩියක් තියෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට ඔය අයිඩියා එක නැති වෙන එකෙන් තමයි මේ ERP ඉම්ප්ලිමන්ටේෂන් ෆේල් වෙන්නේ. මොකද ස්ටාෆ් එක අන්තිමට ඔක්කොම මහන්සිලා හැම රික්වයර්මන්ට් එකම ගැද කරලා දැම්මම ස්ටාෆ් එක සමහරලාට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් දීලා නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේක කරන්න කැමති නැහැ. ඒගොල්ලෝ මුලින් දැනුවත් වෙලා තිබුණා නේ ඔය වගේ. ඉතින් මම මේන් රෙස්පොන්සිබිලිටි එක වගේ විදිහට දකින්න එකක් බිස්නස් ඕනර් හරි නැත්නම් ඒ හදන ටීම් එක හරි ෆුල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ මුළු කම්පැනි එකේම බිස්නස් ප්‍රොසෙස් එක ගැන. සහ ඒගොල්ලන්ට අවශ්‍ය දේ ගැන. දෙවෙනි එක තමයි මුළු කම්පැනියම ස්ටාෆ් එක දැනුවත් වෙලා තියෙන්න ඕනේ. අයියා PRP එකක් දාන්නේ. ඇයි මේක අවශ්‍යතාවයක් වෙන්නේ ඒගොල්ලන්ට කියලා. එතකොට ERP එකක් ඩෙවලොප් කරගෙන යන්න හරි ඒ වගේ දේවල් එක්ක අපිට එන චැලෙන්ජස් මොනවද? අපේ සයිඩ් එකෙන් නැත්තම් අපේ සයිඩ් එකෙන් ගොඩක් වෙලාවට එන චැලෙන්ජ් එකක් තමයි දැන් ඒක චැලෙන්ජ් එකක් කියන්නේ ඒක අවොයිඩ් කරන්නත් බෑ. හැබැයි අපි පුළුවන් තරම් ඒකට ෆ්ලෙක්සිබල් වෙන එක තමයි කරන්න පුළුවන්. මේන්ම චැලෙන්ජ් එක තමයි දැන් එම්ප්ලොයිගේ මේන් අපි දාන්න යන එම්ප්ලොයර්ගේ මේන් ඔබ්ජෙක්ටිව් එක ERP එකක් දාගන්න එක නෙවෙයි. දැන් උදාහරණයකට හිතමු මොනවා හරි සිමෙන්ති බිස්නස් එකක් කරන කෙනෙක් කියලා සිමෙන්ති මැනුෆැක්චරින් කම්පැනි එකක්. එතකොට ඒගොල්ලොන්ගේ මේන් ෆෝකස් එක තියෙන්නේ සිමෙන්ති මැනුෆැක්චර් කරලා ඒ ටික කරන එක. එතකොට ඒගොල්ලෝ මේන්ලි ඒක ෆෝකස් කරන් ඉන්නකොට අපි ERP එක දානකොට ඇත්තටම සමහරලාට ERP සොලියුෂන් එකට දෙන්න ඕනේ ටයිම් එක ඒගොල්ලෝගේ පැත්තෙන් මදි වෙනවා. ඉතින් ඒ වගේ චැලෙන්ජස් තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ ඇරෙන්න අපිත් ඇත්තටම පුළුවන් තරම් ඒගොල්ලෝව දැනුවත් කරලා ඒගොල්ලෝ එක්කම එකට ඉඳගෙන පැරලලි යනවා. ඉතින් ක්ලයින්ට්ගේ පැත්තෙන් චැලෙන්ජස් කියලා එන්නේ ඔය වගේ දේවල් තමයි. ඒකට අර ටයිම් ලයින් ඩිලේ වෙනකොට ඒගොල්ලොන්ට ටෙස්ට් කරන්න අමාරු වෙනවා. දැන් අපි ටෙස්ට් කළා දැම්මට අනිවාර්යයෙන්ම ක්ලයින්ට් ටෙස්ට් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ නම් අන්තිමට පාවිච්චි කරන්නේ. ඉතින් ඒගොල්ලොන්ට ටයිම් එක මදි වුණාම ඒගොල්ලෝ ටෙස්ට් කරලා නැහැ. ඔන්න ඔය වගේ දේවල් තමයි චැලෙන්ජස් විදිහට එන්නේ. ERP සිස්ටම් එකක් ගැන අපි ගොඩක් දේවල් දැන් මේ විදි කතා කරානේ. මම අන්තිම ටොපික් එක විදිහට ගන්න කැමති දැන් සිලෝනෙක්ස් එක තව ඉස්සරහට ස්ටෙප් එකක් විදිහට තමයි මේ ERP ඩෙවලොප්මන්ට් පටන් ගන්න තියෙන්නේ. ලංකාවේ ඕන කෙනෙක්ට සිලෝනෙක්ස් එක කන්ටැක්ට් කරගෙන කස්ටමයිස් විදිහට ඔයාලට හොඳ සොලියුෂන් එකක් විදිහට ERP ඩෙවලොප් කරගන්නවා නම් මේ සිලෝනෙක්ස් එකේ ERP සර්විස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ සර්විස් එකත් එක්ක සම්බන්ධ වෙනකොට අයියට මොකද
අපේ ක්ලයන්ට්ලා දැන් අපිත් ඒ ජොයින් වෙන්න ඉන්න ක්ලයන්ට්ලා මෙතන ඉන්න පුළුවන්. අපේ මේ එපිසෝඩ් එක බලන්න පුළුවන්. එතකොට එයාලට දෙන්න තියෙන මොකක් හරි පණිවිඩයක් හරි මොකක් හරි සොලියුෂන් එකක් හරි මොකක් හරි ඔප්ෂන්ස් මොනවා හරි තියෙනවද අපේ සිලෝන් එක්ස් එකේ සයිඩ් එකේ විදිහට? ඔව් දැන් සිලෝන් එක්ස් එක පැත්තෙන් අපි ඇත්තටම කරන්නේ කස්ටමයිස් සොලියුෂන්. එතකොට සමහර වෙලාවට දැන් කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර් කියනවා අපිට මේක මෙහෙම ප්‍රොඩක්ට් එකක් පෙන්වන්න මෙහෙම ප්‍රොඩක්ට් එකක් පෙන්වන්න කියලා. ඉතින් එහෙම ප්‍රොඩක්ට් එකක් සමහර වෙලාවට කස්ටමර්ට පෙන්වුවට වැඩක් නැහැ. මොකද එයාගේ අවස්ථාවයයි අපි තව එකකට හදලා තියෙන එකයි වෙනස්. ඊට අමතරව අර අපි දැන් සමහර කස්ටමර්ස්ලාගේ රික්වයර්මන්ට් යුනික්. එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක non disclosure agreement sign කරලා ඒවා අපිට පෙන්වන්නත් බෑ. එතකොට ඊට සමාන රික්වයර්මන්ට් උත් එනවා. එතකොට අපිට අර සිස්ටම් එක පෙන්වන්නත් බෑ. අපිට ඒ කෝඩින් ගන්නත් බෑ. මොකද අපි non disclosure මේවා කරලා තියෙන්නේ. අපිට ඒක වයිට් ලේබල් කරන්න බෑ. එතකොට මේ කස්ටමර්ට ඒ විදිහම එකක් තමයි හදලා දෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා අපිත් දැන් අපි ගොඩක් දුරට කැමති ඇත්තටම කස්ටම් සොලියුෂන් එකක් රික්වයර්මන්ට් එකක් තියෙන ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඕල්රෙඩි රෙඩිමේඩ් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඕගොල්ලන්ට කස්ටම් සොලියුෂන් එකක් ඕනේ. ඕගොල්ලොන්ගේ බිස්නස් එක යුනික්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට දැන් තියෙන එකේ චැලෙන්ජස් තියෙනවා. too many options. ඕගොල්ලොන්ට අපිට කියලා ඕගොල්ලොන්ටම අවශ්‍ය විදිහට හදා ගන්න ඕනේ. අන්න එහෙම කස්ටමර් කෙනෙක් කස්ටම් සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම අපිව කන්ටැක්ට් කරගන්න. එතකොට ඕගොල්ලොන්ට ඒ කියන්නේ ගොඩාක් පහසුවෙන් ඕගොල්ලොන්ට අවශ්‍යම දේ අපෙන් ගන්න පුළුවන්. මම කියන්නේ බටන් එක කලර් එක පවා ඕගොල්ලොන්ට අවශ්‍ය විදිහට ඒ අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන් අපි කන්ටැක්ට් කරගත්තොත් ඒ විදිහට. ඉතින් ඒ වගේ කස්ටමයිස් සොලියුෂන් එකක් තමයි අපි කියන්නේ. ඊට අමතරව දැන් කස්ටමර් කෙනෙක් අපිව කන්ටැක්ට් කරනවා නම් ඇත්තටම මම කියන්නේ බිස්නස් එකේ හොඳ අයිඩියා එකක් තියාගන්න. තමන්ගේ බිස්නස් එකේ මුල ඉඳන්කට හැම ප්‍රොසෙස් එකක්ම අයිඩියා එකක් ඇතුව කතා කරන්න. එතකොට අපිටත් පුළුවන් ඕගොල්ලෝගේ බිස්නස් එක තව ඒ කියන්නේ එෆිෂියන්සි එක වැඩි කරන්නේ කොහොමද? එන්හාන්ස් කරගන්නේ කොහොමද? සිස්ටම් එක ඕගොල්ලන්ට අවශ්‍යම විදිහට දෙන්නේ කොහොමද කියන එක ඒ විදිහට සකසලා දෙන්න. හරි. මම හිතනවා අද මේ එපිසෝඩ් එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ඒ කියන්නේ දැනගන්න පුළුවන් වෙන්න ඇති කොහොමද ERP සොලියුෂන් එකක් ඔයාලගේ බිස්නස් එකට ජොයින් කරගන්නේ කොහොමද ඒ ERP සිස්ටම් එක ඔයාලගේ බිස්නස් එකට ඇඩ් කරගත්තට පස්සේ ඒක ඩිවෙලොප් කරගන්නේ ඔයාලට අපෙන් ඩිවෙලොප් කරගන්නත් පුළුවන් ඒ වගේම ඩිවෙලොප් කරගන්න ප්‍රොසෙස් එක ඒකට කන්ටැක්ට් කරගන්න කොහොමද ඒ වගේ ඩීටේල්ස් ගොඩක් මම හිතනවා අද කතා කරන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අදට අපේ එපිසෝඩ් එක එතනින් ඉවර කරන්න තමයි මම හිතන් ඉන්නේ. බොහොම ස්තුතියි ඉසලගේ අද ඇවිල්ලා ලොකු ටොපික් එකක් අපිත් එක්ක කතා කරලා ගියාට මම හිතනවා ඉස්සරහටත් මේ වගේම තව හොඳ ටොපික් එකක් අරගෙන ඔයාලා ගාවට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු.